හලෝ මගේ අතර යාළුවෝ ඉතින් කොහොමද ඔයාලට ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ අද කියන්නේ දැන් ගෙනල්ලා තියෙන්නේ ඕගොල්ලන්ට පට්ටම වන්න වීඩියෝ එකක් බොයිස් ඉතින් පොඩ්ඩක්වත් ස්කිප් කරන්න එපා වීඩියෝ මොකක්ද කියලා කිව්වොත් ඕගොල්ලන්ට ඔයගොල්ලෝ දාන බුය පාස් එක හරියට ඉවර වෙන්න කලින් ඒ කියන්නේ බුය පාස් එක ලිමිට් වෙන්න කලින් ඔයාලට ඉවර කරන්න බැරි වෙනවද ඒක ගැන දුක් වෙන්න එපා බොයිස් මේ වීඩියෝ එක බලුවොත් ඔයාලට බුය පාස් එක හැමෝටම කලින් කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙනවා බොයිස්. ඉතින් බොයිස් මං වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලන්ට මතක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe පාරක් දාන්න. like එකකුත් දාලා share පාරක් දාන්න ඉතින්. හරිද? කුහක වෙන්න එපා. share පාරක් දාලා channel එක subscribe පාරක් දාන්න. එහෙනම් බොයිස් අද අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් බොයිස් අපේ පළවෙනි ට්‍රික් එක වෙන්නේ ඔයගොල්ලන්ට තියෙනවා මිෂන් කියලා එකක් තියෙනවා ලොබියෙම. ලොබිය පැත්තෙන් වෙරලා තියෙන පේජ් එකට තියෙන ඒකේ තියෙනවා මිෂන් කියලා මේකක්. ඒ ඔප්ෂන් එකට ගියාට පස්සේ බොයිස් අපිට පෙන්නනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් කරලා ඊට පස්සේ එතනට ගියාට පස්සේ පළවෙනි ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඩේලි මිෂන් කියලා තියෙනවා. අන්න එක දවසේ තියන්නේ ඒක එක දවසින් කම්ප්ලීට් කරලා අපිට XP කාඩ් දිනා ගන්න පුළුවන් 300ක් වගේ. ඒකෙන් 300ක් කියන්නේ කොහොමද බුය පාස් එකේ 3ක් වගේ අප් වෙනවා. ලෙවල් 3ක් අප් වෙනවා. ඉතින් බොයිස් ඊකට තියෙනවා වීක්ලි කියලා. වීක්ලි කියන්නේ membership එකක් නෙමෙයි. ඒක සතියට එන එක මිෂන් જાතියක්. හරිද? ඒ මිෂන් එකක් අපිට ඉවර කරලා එක මිෂන් එකක් ඉවර කරද්දී අපිට කියන්නේ මේ සම්පූර්ණ මිෂන් එක නෙමෙයි. එක මිෂන් එකක්. ඒ කියන්නේ ආන්සර් පහක් ඕපන් කරනවා. ආන්සර් පහ ඕපන් කරලා ඉවරෙද්දී EXP කාඩ් 4ක් හෝ 460ක් වගේ ගත්ත හැකියි. අනිත් එකත් එහෙම තමයි. ඒ කියන්නේ ඔහොම වීක් 4ක් විතර තියෙනවා. ඒ වීක් 4ෙම අපේ මේක කරලා කොහොමත් වීක් 4ෙම අපිට මේක එකතු කරගන්න ඕන වෙන්නේ නැති වෙයි බොයිස්. අර ඩේලි මිෂන් ටිකත් අපි කම්ප්ලීට් කරන හින්දා. තව බොයිස් රහස් පොඩි මේකක් තියෙනවා. ඒකත් අපි බලමු අපේ දෙවෙනි ට්‍රික් එකේදී තමයි ඒක තියෙන්නේ. එහෙනම් බොයිස් අපිම අපේ දෙවෙනි ට්‍රික් එක බලන්න. හරි ඉතින් බොයිස් අපේ දෙවෙනි සහ අන්තිම ට්‍රික් එක යන්නේ මහලු දෙයක් කරන්න දෙයක් නැහැ බොයිස්. ඔයගොල්ලෝ යන්න බුය පාස් කියන තැනට. ඊට පස්සේ යටින් තියෙන පොඩි XP කියලා තැනක්. ඒක උඩ බලන්න. ඔබලා ඉරලා ඊට පස්සේ ක්ලිම් මෝල් කියලා තියෙනවා. ඔය පැත්තෙන් පේනවා ක්ලිම් මෝල් කියලා. ඔන්න ඔයගොම නෙවෙයි බොයිස් එන ගොඩක් දිගට තියෙන කහ පාට ඒවා. ඒ ක්ලිම් මෝල් වුණාට පස්සේ අනිවා එකක් හෝ තුනක් අප් වෙනවා ලෙවල්. ඒක අප් වුණාට පස්සේ ඔයගොල්ලෝ තියෙන ක්ලේම් කරගන්න. ඉතින් බොයිස් මහ ලොකු දෙයක් නැහැ. ඉතින් ඒක තමයි පොඩක් සංකවිච්ච ට්‍රික් එකක් තියෙන එක අප් කරගන්න. ඉතින් බොයිස් මම මේ වීඩියෝ දාන්නේ එන ප්‍රෝ අයියලාට නෙමෙයි. ඒ කියන්නේ ගේම් එක ගැන වැඩි දන්නේ නැති අයින්සක නෙමෙයි. ගේම් එක ගැන වැඩි දැනුමක් නැති කොල්ලොන්ට. හරිද? ඉතින් බොයිස් වීඩියෝ හොඳ නම් subscribe පාරක් දාන්න. බෙල් අයිකන් එක ඕල් කරලා 10 කියන්න සප් එකක් දෙමු බොයිස්. එහෙනම් බොයිස් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. අපි ගියා.